හලෝ මම තාරුකා මගේ ජීවිතයේ සිදුවුණු මට අදටත් හිතාගන්න බැරි හිත ඇතුලේ හිර කරන් ඉන්න අමුතුම හැඟීම් සමුදායකින් පිරුණු කතාවක් තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. මම සේවය කළේ කොළඹ තියෙන ප්‍රධාන ප්‍රයිවට් හොස්පිටල් එකක නර්ස් කෙනෙක් විදිහට. මගේ මහත්තයා නිරෝෂන්. එයා රට ජොබ් එකක් කළේ. ඉතින් මම ගෙදර තනියම හිටපු නිසා හොස්පිටල් එකේ නයිට් ෂිෆ්ට් වැඩ කරන්න මම ගොඩක් කැමති වුණා. එක රෑක අපේ වෝඩ් එකට ඇතුළත් කළා හදිසි ඇක්සිඩන්ට් එකක් වුණු තරුණ කෙනෙක්ව. එයාගේ නම අකේෂ්. එයා හරිම කඩවසම්. දැක්ක ගමන් හිත නතර වෙන ජාතියේ පිරිමියෙක්. ටික දවසක් යද්දී අකේෂ්ගේ තුවාල සුව වෙන්න ගත්තත් එයාට අතීතය මතක නැහැ කියලා ඩොක්ටර්ස්ලා කිව්වා. එයාට සේලයින් දෙන බෙහෙත් දෙන හැම වෙලාවෙම එයා මගේ ඇස් දිහා බලාගෙන හිටියේ පුදුම ආදරයකින්. තාරුකා ඔයා මගේ ළඟ ඉන්නකොට මට මගේ මුළු වේදනාවම අමතක වෙනවා කියලා එයා මගේ අතින් අල්ලගද්දී මගේ හිතත් ඉබේටම එයාට ආදරය කරන්න පටන් ගත්තා. නිරෝෂන් රට ඉඳන් මට කතා කළත් මගේ මුළු හිතම තිබුණේ අකේෂ් ළඟ. රෑ තනිවුණු වබ් එක ඇතුලේ අපි දෙන්නා අතරේ නොදැනීම ලොකු ආදරයක් ආශාවක් ගොඩනැගුණා. එදා රෑත් මම අකේෂ්ගේ බෙහෙත් දාන්න ගියා. එයා එකපාරටම මගේ ඉනෙන් අල්ලලා එයා ළඟට මාව ඇදලා ගත්තා. තාරුකා මට තවත් ඉවසන්න බැහැ කියලා එයාගේ උණුසුම් තොල්පෙති මගේ තොල් මත තද කළා. එතෙක් වෙලා මගේ හිතේ තිබුණු බය සීමාවන් ඔක්කොම නැති වෙලා ගියා. ඒ නිහඬ රාත්‍රියේ හොස්පිටල් කාමරය ඇතුලේ අපි දෙන්නා අපේම ආදර ලෝකයක තනි වුණා. එයාගේ ඒ ශක්තිමත් පහස ඉදිරියේ මගේ මුළු ඇගම ගින්නක් වගේ රත් වුණා. මම නිරෝෂන්ව සම්පූර්ණයෙන්ම අමතක් කරලා අකේෂ්ගේ ආදරය උපරිමයෙන්ම වින්දා. පහුවදා උදේ අකේෂ්ව ඩිස්චාර්ජ් කරන්න ඩොක්ටර්ස්ලා ලැස්ති කළා. එයාගේ පවුලේ අය එයාව එක්කන් යන්න ඇවිත් හිටියා. ඒ අය අතුරේ ලස්සන කෙල්ලෙකුත් හිටියා. තාරුකා මේ අකේෂ්ගේ වයිෆ් කියලා ඩොක්ටර් මට හඳුනවලා දුන්නා. ඒක එහුණු ගමන්. ඒ ගමන් මගේ මුළු ඇගම හිරිවැටිලා ගියා. අකේෂ්ට මතකය නැති වෙලා තිබුණේ නැහැ. එයා මාව රැවැට්ටුවා විතරයි. අකේෂ් එයාගේ වයිෆ් එක්ක යන්න පිටත් වුණා. යන ගමන් එයා මගේ දිහා බලලා අමුතුම හිනාවක් දැම්මා. මගේ හිත කැලිවලට කැඩිලා ගියා. මම කල පවට මට දඩුවම් ලැබුණා කියලා මට හිතුණා. මාස දෙකකට පස්සේ මගේ මහත්තයා නිරෝෂන් රට ඉඳන් ආවා. එයා ආවේ මාව බලන්න ලොකු සර්ප්‍රයිස් එකකුත් එක්ක. තාරුකා මම මගේ පරණ යාළුවෙක්ගේ අපේ ගෙදර නැවතින්න කතා කළා. එයාට පොඩි ඇක්සිඩන්ට් එකක් වුණාට පස්සේ නැවතින්න තැනක් නැතුව හිටියේ කියලා නිරෝෂන් කිව්වා. නිරෝෂන් එක්ක අපේ ගෙදර සාලයට ඇතුළු වුණු ඒ පිරිමියාව දැකලා මගේ පපුව නතර වුණා වගේ දැනුණා. ඒ වෙන කවුරුත් නෙවෙයි අකේෂ්. එයා අපේ සාලේ ඉඳන් මගේ දිහා බලලා ඊටමත් සාමාන්‍ය විදිහට හලෝ තාරුකා ඔයාව ආයෙත් හමුවෙච්ච එක ලොකු දෙයක් කියලා කිව්වා. එයාගේ ඇස්වල තිබුණේ මාව බය කරවන අමුතුම රහසිගත බැල්මක්. අකේෂ් අපේ ගෙදරට ආවේ මොන වගේ අරමුණකින්ද? එයා අපේ රහස නිරෝෂන්ට කියයිද? තාරුකාගේ ජීවිතයට ඊළඟට වෙන්නේ මොකක්ද? මේ කතාවේ ඊළඟ කොටස බලන්න කැමති අය දැන්ම අපේ channel එක subscribe කරලා like එකක් දාලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.